අපේ ගෙදර තියෙන පුදුමාකාර ආදරයක්. අපේ මල්ලිට අපි ආදරේ, අපේ නංගිට ආදරේ, අපේ අක්කට ආදරේ, අපේ අයියට ගොඩක් ආදරේ. හැබැයි අපි ආදරේ එකිනෙකට ප්‍රකාශ කරන්න නැතුණාට පුදුමාකාර ආදරයක් හිත ඇතුලේ තියෙනවා. අපි ඇඳුමට රණ්ඩු වෙනවා, මරා ගන්න හදනවා, රණ්ඩු කරනවා. හැබැයි කොච්චරක් අපි අපේ සහෝදරකමට කොච්චර ආදරේද? ඒ නිසා ජීවිතේ කොච්චර දියුණු වුණත්, ඔයා ජීවිතේ කොච්චර ඉස්සරහට ගියත් සහෝදර බැඳීම කවදාවත් අමතක කරන්න එපා. කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? අපි නම් මේ පාන්දර නැගිටලා ලෑස්තිලා යන්නේ කාලයක් තිස්සේ යන්න බලාගෙන හිටපු දිහාවක. ඔයාලා දන්නවනේ ඉතින් මගේ අක්කත් ජපානයේ ඉන්නේ කියලා. ඉතින් එයා දෙවෙනි වරටත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ. ඉතින් ඇත්තටම මම මේ ගමනේ යන්න හිතාගෙන හිටියේ මීට ගොඩාක් කාලයකට කලින්. හැබැයි මට යන්න විදිහක් තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි එක්කෝ අපේ රිහා මැණික අසනීප වෙනවා, නැත්නම් අක්කගේ බබා අසනීප වෙනවා, එක්කෝ අපි අසනීප වෙනවා, නැත්නම් අක්කා අසනීප වෙනවා. මේ වගේ මොනවා හරි දේවල් නිසා අපිට ලොකු කාලයක් මේ කියන්නේ අක්කලා දිහා යන්න බැරි වුණා. කොහොම හරි ඔන්න අද තමා ගෙවල් දෙකේම අය හොඳින් නිරෝගී වෙන්න දවසක් උනේ. අක්කලා දිහා හරියටම එනවා කියලා කන්ෆර්ම් කරේ අපි ඊයේ රෑ. ඒකට හේතුව තමා මොකද අපි දන්නේ ඒ කියන්නේ අවසාන මොහොත වෙනකම් හිටියා කවුරු හරි බබෙක් අසනීප වෙයිද කියන එක. ඒකට එක හේතුවක් තමයි රිහා මැණික හදිසි හරි අසනීප වෙලා අපි එක්කන් ගියොත් අක්කා ප්‍රෙග්නන්ට් ඒ හින්දා යාට ලෙඩේ බෝ වෙන්න පුළුවන්. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා දෙපැත්තම හිතලා තමයි අපි එහෙම යන්නේ එක ගොඩාක් හිතුවේ. ඉතින් අපි අක්කලා ගෙදර ආවේ හයිවේ එකේ. අපි උදේ වරුවේම අක්කලා දිහා ගියා. අපි යනකොට නම් අපේ අක්කගේ ඔලී මැණික නිදාගෙන හිටියේ. ඉතින් අපි යනකොට මගේ යත් ඇහැරුණා. ඊට පස්සේ අපි හැමෝම ගියා එයාව සර්ප්‍රයිස් කරන්න. ඇත්තටම එයා සර්ප්‍රයිස් වුණා. අපිව දැකලා කවුද අඩේ මේ ඇවිල්ලා ඉන්නේ වගේ නිකන් එහෙම තමයි එයා බැලුවේ. ඉතින් චූටි මැණිකව හස්බන්ඩ් වඩාගෙන රිහා මැණිකවත් වඩාගෙන දෙවෙනි තට්ටුවේ ඉඳන් පල්ලෙහා තට්ටුවට ඇවිල්ලා ඊට පස්සේ පල්ලෙහා තට්ටුවට ආපු ගාම අපි මේ රිහා මැණිකට කිව්වා අපේ ඔලි නංගි බබාට ගෙනාපු gift එක දෙන්න කියලා. ඉතින් එයාට ඒ gift එකක් දීලා එයා හරිම ආසාවෙන් ඒක ගත්තේ. එයා ගොඩක් ආස වුණා අපි එයාට දුන්න gift එකට. ඉතින් ඒ gift එකක් දීලා අපි කාලා නෙමෙයි ආවේ. ඒ හින්දා අප ගාම බඩගින්නක් තිබුණ නිසා අපි කෑම කෑවා. හැබැයි ඉතින් මේ කෑම කෑවට අපි මේ හදාගෙන ආපු කෑම තමයි කෑවේ. මොකද අපි අක්කට කිව්වා කෑම කිසිම දෙයක් උයන්න එපා, අපි කෑම හදාගෙන එනවා කියලා. ඉතින් අපි පාන්දර නැගිටලා කෑමේම හදාගෙන තමයි ආවේ. ඉතින් අපි හදාගෙන ආපු කෑම අපිත් කාලා අක්කටත් කන්න දීලා ඊට පස්සේ මට කියන්න අමුතුකනේ අපි එන්න කලින් අක්කගෙන් ඇහුවා ඔයා කන්න අසමන හරි තියනවාද කියලා. අක්කා ඉල්ලුව එකම දේ තමයි අපි එයාට කියන්නේ යාලා දිහා යනකොට ඊට කලින් කේක් එකක් අරන් ගිහලා තියෙනවා. එයාට ඒ කේක් එක කන්න ආසයි කිව්වා. ඉතින් ඔයාලට මේ පේන චොක්ලට් කේක් එක තමයි ඒක. ඉතින් එයා කන්න ආසයි කියලා ඉල්ලුවේ ඒ දේ. ඉතින් ඒක අපි ගෙනාව යාට කන්න දෙන්න. ඉතින් එයා හරිම ආසාවෙන් කෑවා. මට ඉතින් හරි සතුටුයි. මොකද අක්කට චූටි බබාව හම්බ වෙන්න තව ලොකු කාලයක් නැහැ. හැබැයි මට ලොකු උමනාවක් තිබ්බා අක්කට බබාව හම්බ වෙන්න කලින් එයාව බලලා එයාට කෑම එකක් හදාගෙන යන්න. ඉතින් මට ඇත්තටම හරිම සතුටුයි. මායි හස්බන්ඩ්ුයි දෙන්නම එකතු වෙලා තමයි අක්කට රස කෑම එකක් හැදුවේ. එයා මාර මාසාවෙන් රසයි කීකිය කෑවා. ඒක හරිම සතුටුයි ඉතින් මට. අපි අක්කලා ගෙදර යනකොට අක්කගේ හස්බන්ඩ් නම් වැඩට ගිහිල්ලා හිටියේ. ඉතින් අයියා වැඩ ඇරලා එනකොට ටිකක් හවස් වුණා. ඉතින් එයා වොෂ් එකක් එහෙම දාලා කිව්වේ රෑ කෑමට එළියට යමු කියලා. ඉතින් අපි රෑ කෑමට ආවා චයිනීස් රෙස්ටොරන්ට් එකකට. අපි කෑම කන්න කලින් චූටි පැටව දෙන්නට කෑම කවලා ඉවරලා තමයි අපි කෑම කෑවේ. හැබැයි ඉතින් අපි කෑම කනකොට කෑම ටිකක් නිවිලා තිබ්බේ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. චූටි පැටවුන්ගේ බඩ පුරවන්න ඕනේ ඔක්කොටම කලින්.
මේ චූටි පැටව් දෙන්නගේ කොලන් දකිනකොට මාර මාස හිතෙනවා. මට ඇත්තටම මතක් වෙන්නේ මගේ අක්කගේ මගේ නංගිලා දෙන්නගේ චූටි කාලේ. අපි 4 දෙනා ගහගෙන රණ්ඩු වෙලා මරාගෙන නැති ටික විතරයි කියන්නේ මරු ඉතින් ගෑල් ළමයි 4 දෙනෙක්නේ. එතනන් හමුතු බැඳීමක් තියෙන්නේ. මේ දෙන්නගේ මේ බැඳීම දකිනකොට මට මතක් වෙන්නෙම මගේ පුංචි කාලය. පුංචිම කාලේ ඉඳන් එක බත් පිගාන දෙකට බෙදාගෙන කාලා එක ඇඳ දෙකට බෙදාගෙන නිදාගෙන සතුටු වුණාම එකට බදාගෙන හයියෙන් hina වෙලා කරදරයක් වුණාම ඇඟේ ලේ ටික රත් වෙන සහෝදර බැඳීමක් කියන්නේ ඔයාගේ මගේ ජීවිතවලට මාර ආශිර්වාදයක් ළමයි. විනාඩි 5ක් ළඟ ඉන්නකොට මරාගත්තට තව විනාඩි 5ක් ළඟ නැති වෙනකොට දරා ගන්න බැරි වෙන පාළුවක් දැනෙන ජීවිතේ කවදාවත් ආදරේ කියලා කියන්නේ නැති ලෝකේ තියෙන එකම බැඳීම සහෝදර බැඳීම. ඒ ලේවල තියෙන බැඳීම පරිස්සම් කරගන්න. එකලේ පහයි සිරුරේ පුරා සොයුරේ පහුවදා උදේම අපි නැගිටලා අක්කට එයා හදන කෑම කන්න අපිරියයි කියලා කියපු නිසා එයාට කෑම හදලා දීලා අපිත් කෑම කාලා අපේ ගෙදර යන්න පිටත් වුණා.